දෙයියනේ පිහිටයි. මම මේ හැමදාම මතක් කිරීමක් කරන්නේ මම දේවාලයක් කරන කෙනෙක් අවුරුදු 32ක්. මම කවදාවත් වංචාවක් බොරුවක් කරන්න කැමති නැහැ. මම වයසත් එක්ක මම පින් කරන කෙනෙක් ගොඩාක්. ඒකින්දා මේ විදේශ ගමන් ගිහින් ඉන්න දරුවන්ට මම හුඟකට කරලා දුන්න ඒගොල්ලෝ කොටුම හරි ගියා. මම සතුටු වුණා. ඒ ගැන ලොකු මුදල් මම ගන්නෙ නැහැ. ඉතින් මේ ඔයාලට මොන හරි කරදරයක් තියෙනවා මට දැනුම් දෙන්න මම ඒක කරලා දෙන්නම්. ඒ වගේම ලංකාවේ ඉන්න අයට යම් යම් කරදර රැකී ආරක්ෂා කරදර විවාහ වලින් කරදර විවාහ නැති අයට ඒවා විවාහ සැලසුම් කරලා දෙනවා. එතකොට විවාහ වෙලා අත්හැරියොත් නම් අවුරුදු 2ක් කාල සීමාවකින් තමයි මට පුළුවන් ඒක කරලා දෙන්න. ඒ ටික කරලා දෙනවා. මේ දෙඩ්ඩු මම ගොඩාක් ගොඩගත්ත මෙතන ඇවිල්ලා නැගිට කරලා යන්න බැරි අය මම මෙතෙන්දිම ඔක්කොම කළා දෙඩ්ඩු ගොඩගත්තා. මේ හැම පැත්තෙම මේ මම බැලුව වට හැම පැත්තෙම බැලුවොත් මට ඔක්කොම ආදරේ. මට වචනයක්වත් කිසි කෙනෙක් කියන්නේ නැහැ. මම බොරුවක් කරන කෙනෙක් නෙවෙයි. මට එහෙම බොරුවක් කරලා මගේ හිත හදාගෙන ජීවත් වෙන්න මම කැමති නෑ. මට කිසිම මස් මාළු කරවල කැලලක් කන්න බැරුව මම බොහොම අමාරුවෙන් ලෙවල් ටිකක් එක්ක බත් ටිකක් කාලා ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් මට මේ රජ ආත්මෙන් දුන්න වරමක් ඒක මම කියන්න කැමති නෑ ගොඩක්. මේ ඉතින් ඒ අම්මත් මට සම්බන්ධ වෙනවා. ඉතින් මගේ මොකක් හරි වෙනසක් කරලා මේ ආත්මෙ මෙහෙම ඉපදුණා මං. ඉතින් මම කැමති පින් කරගන්න තව පින් කරගන්න කරදරයකට ටිකයි නෑ ගොඩ අරගෙන ඒකට මට අවශ්‍ය වෙන්නේ විශාල මුදල් මම ගන්න කැමති නෑ. අර ජීවත් වෙන්න මොනවා හරි කීයක් හරි ඕනෑනේ මට. ඒකින්ද මම දරුවෝ කොට කියන්නේ පොඩි දරුවන්ට දෙන දුක් තියෙනවා නම් පොඩි දරුවෝ ඉගෙන ගන්න නැත්නම් ඒවා බලනවා මොකක්ද හේතුව අපල තියෙනවා නම් ගෙවල් වල කරදර නිතරම රණ්ඩු දබර වෙනවා නම් ඒ ගෙදර ගැන අපි බලනවා. ලංකාවේ ගෙවල් ගැන බලලා ගෙදර තියෙන විදිය ස්ථානක් නම් පහත් කරන්න ඔක්කොම මෙතෙන්ට ආපුම් කියලා ලංකාවේ ආයත නම් ඉන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ ඇවිල්ලා කරගන්න රටේ ඉන්න දරුවන්ට නම් අමාරුනේ. ඒකින් මම රටේ ඉන්න දරුවන්ට ඒ නම් ගන්න අරගෙන රූප සටහන මම බලාගෙන මෙතන ඔක්කොම කරලා දෙනවා. ඉතින් මේ ඒ ටික කරගන්න පුළුවන් අය මට කතා කරන්න. මගේ මේ පුතා තමයි ෆෝන් එකේ වැඩ කරන්නේ. මම ෆෝන් එක වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා ඔබලාට දෙවියන්ගේ පිහිට ලැබේවා. සියලු දෙවියන්ගේ ආරක්ෂාව දෙවියෝ නැහැ කියලා හිතන්න එපා. ඇත්තටම දෙවියෝ ඉන්නවා. දෙවියෝ ඔබලාට පිහිට වෙනවා. මේ අපි මේ යන සංසාරේ ගමන අපිට හොඳ පැත්තකට ඉඩකඩ ගන්න පුළුවන් කියන එකයි මට හැඟීම තියෙන්නේ. ඉතින් මේ වහින වැස්සත් එක්ක කිව්වා අගෝ වෙලාවෙදිම ඉතින් මට පුදුම මම ඒව දන්නන්ට කැමති නෑ. ඉතින් ඒක නිසා දරුවනිය ඔබලා හැම කෙනාටම මම මේ කියන්නේ මම